දිනපතා ජීවිතය ඇතුලේ ටිකක් මන්දගාමී වෙන එක වටිනවා. ස්ලෝ ඩවුන් වෙන එක. මොකද හේතුව සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතය ඇතුලේ එක පොඩි වෙලාවක් ඇතුළත ගොඩක් දේවල් වලට ફોકસ කරනවානේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම උදේ නැගිට ගමන් බොහෝ අය ඔළුවේ කිසිම සිතුවිල්ලක් නැතුව තමයි ඇඳෙන් බහින්නේ. හෝ ඇඳෙන් අවදි වෙන්නේ. ඒ ෂණයෙන් එනවා මේ අද දවසේ කරන්න තියෙන වැඩ, විසඳන්න තියෙන ප්‍රශ්න, තමන්ගේ ජීවිතේ කාලයක් තිස්සේ හිර වෙලා තියෙන පැතිකඩයන් වලට අදාළ ඒ ගැටලු වාතාවරණ ඔක්කොම ටික ඔළුවට එනවා. ඔළුවට විතරක් නෙමෙයි ඇඟටත් එනවා. ස්ට්‍රෙස් එක මේන්ටේන් කරනවා එතනින් එහාට. අර මේ සර්වයිවල් මෝඩ් එකට අපිව ඔන්න එනවා. ඊට පස්සේ ඉඳලා ඒක දිගේ තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ එතනින් එහාට ජීවිතේ රාජකාරී කටයුතු වලදී, ගෙදර පුද්ගලික වැඩ කටයුතු වලදී, ගෙදර දොරේ වැඩ කටයුතු වලදී ඔය මොන ආකාරයේ වැඩ කටයුත්තක වුණත් හැම වෙලේම මේ පොඩ්ඩක් හිතලා බලන්න මේ අපිට සිද්ධ වෙනවා මේ ගොඩක් දේවල් වලට බොහොම පොඩි කාලයක් ඇතුළත ફોકસ කරන්න. විවිධ පැතිකඩයන් වල ජීවිතේ. ආර්ථික තමන්ගේ සම්බන්ධතා සම්බන්ධ අනාගතය ඉලක්ක සහ සමහරට අනාගතය පිළිබඳ බිය අතීතයේ වෙච්ච යම් කිසි සිද්ධියක් හෝ සිද්ධිදාමයක් පිළිබඳව කලකිරීම පසුතැවීම සහ විවිධ පැතිකඩයන් එදිනදා ජීවිතේ කරන රාජකාරිවල අධ්‍යාපනය දරුවන්ගේ වෙන්න පුළුවන් තමන්ගේ වැඩ කටයුතු රාජකාරි ගෙදර දොරේ උයන පිහින වැඩ කටයුතු වෙන්න පුළුවන් සහ ඒ අතරට අර තමන්ට විසඳන්න තියෙන ප්‍රශ්න ගැටලු තමන්ගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන දේවල් තමාට තියෙන හිඟය තමාට තමාගේ පවුලට තියෙන හිඟය ඔය වගේ විවිධ දේවල් ගැන ඒක කොහොමද සම්පූර්ණ කරගන්නේ ඔය වගේ විවිධ දේවල් ගැන අපිට සිද්ධ වෙනවා මේ හිතන්න සහ ફોકસ කරන්න බොහොම කෙටි කාලයක් ඇතුළත විවිධ පැතිකඩයන් වලට ඒක නිසාම තමයි අපිට යම්කිසි තැනක ඉඳලා ඊළඟ තැනට ඇවිදිනකොට ඇවිදිමින් විතරක් යන්න බැරි ඔළුව වැඩ කරනවා ස්ට්‍රෙස් එක මේන්ටේන් වෙනවා ඇඟ ඇතුලේ එතකොට ඇවිදිනව විතරක් නෙමේ වටපිට බලමින් හිතනවා සහ අපේ බොඩි එකේ අපේ ශරීරයේ අභ්‍යන්තර සිරුරේ අර නොවිසඳුණු ඉමෝෂන්ස් ඇතුලේ තියෙන ශක්තියින් ක්‍රියාත්මක වෙමින් තමයි ඇවිදිමින් ඉන්නේ. ඩ්‍රයිව් කරමින් ඉන්නේ තමන්ගේ වාහනේ. බයික් එකේ යමින් ඉන්නේ. shopping කරමින් ඉන්නේ. කෙනෙක් එක්ක කතා කරමින් ඉන්නේ. තමන්ගේ දුවා දරුවන් එක්ක ඉන්නේ. බිරිඳ සැමියා එක්ක ඉන්නේ. ඒ වෙලාවේ එතනම නෙවෙයි අර බහුතරයක් දේවල් වලට ફોકસ කරමින් ඒ ફોકස් එකක් දෙමින් තමයි ඉන්න වෙලා තියෙන්නේ. දැන් එතකොට මේ කොන්ෂස් ඉන්න අය විදිහට දැන් මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න උත්සාහ කරන පිරිසක් මේ channel එකේ ඉන්නේ. ඒතර කොච්චර දුරට මේ මොහොතේ ඉන්න උත්සාහ කළත් වටපිට එක්ක ඉන්න මේ ඔයාගේ ළඟින් තියෙන දේවල් එක්ක විශේෂ මානසික විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒ දේවල් දිහා බලලා විශේෂ මානසික විස්තරයක් නැතුව තමා ඉන්න තැන තමාගේ ඉරියව්ව තුළ හුස්මත් එක්ක ඉඳගෙන තමාගේ ඒ අදාළ රාජකාරිය කරන්න. නමුත් අපිට අර ජීවිතේ විවිධ පැතිකඩයන් අපිට විසඳන්න තියෙන ප්‍රශ්න ගැටලු ඒ සියල්ල ඒ වෙලාවේ අපි ළඟට ගෙනත් දෙනවා. එතකොට මේ මොහොත ප්‍රසන්ස් ඉන්න කෙනෙක්ට උනත් ඔහු හෝ ඇය නොදැනුවත්ව අන්කොන්ෂස් වෙලා සෑහෙන වෙලාවකින් තමයි ඇහැරෙන්නේ. සමහර විට සමහර අය දවස් ගණන් ගිහිල්ලා මම මේ වගේ ප්‍රැක්ටිස් එකක ඉන්න කෙනෙක් නේ. ඇත්තටම මේ තමනුත් දන්න හොඳටම මේ මොහොත තමයි එකම මොහොත. මොන විදිහේ ධනාත්මක චින්තනයක් තමන්ගේ ඔළුවට ආවත් මොන විදිහේ මොටිවේෂන් එකක් ඇඟට ආවත් අවසානයේ තමාට හිමි සහ තමාගේ ස්වභාවික බොහොම පහසු තැන තමයි මේ මොහොත. ඒක දන්නවා. හැබැයි අර චිත්ත වේග එක්ක අපි ගොඩාක් දුර යනවා. ඕක මේ ධනාත්මක පැත්තට නම් කමක් නැහැ කියමුකෝ. බහුතරයක් වෙලාවල් වලට අපි යන්නේ ඍණාත්මක පැත්තට. එදිනදා ජීවිතේ වැඩ කටයුතුත් කරනවා. හැබැයි කරමින් ඉන්නේද්දී ඉන්නේ මේ මොහොතේ නෙවෙයි. වැඩිපුරම වෙලාවල් වලට. එතකොට මේ මොහොතේ ඉන්න අයටත් මේ ප්‍රසන්ස් ප්‍රැක්ටිස් එකේ ඉන්න අයටත් මේක ප්‍රශ්නයක්. එහෙමනම් විසඳුම තියෙනවා මේ පොඩි ඔයාගේ චර්යාවේ වෙනසක් අත්දැකීමෙන්ම. ඒ කියන්නේ මේ බොහොම පොඩි වෙනසකින් ඔයාලට පුළුවන් මේ ස්වභාවය වෙනස් කරගන්න. ඒ ක්‍රමය තමයි දැන් ඔයාලට පුළුවන් උදේ නැගිට වෙලාවෙ ඉඳලම මේ පණිවිඩය ඔයා විසින්ම ලබා දෙන්න. ඒක තමයි ස්ලෝ ඩවුන් වෙන්න කියන පණිවිඩය. එහෙම නැත්නම් මේ මන්දගාමී වෙන්න. ඔයාටම කියා ගන්න. මම අද දවසේ අර වෙනදා ගියේ ස්පීඩ් එකෙන්ම යන්න ඕනේ නැහැ. හිතන්න ඕනේ නැහැ. මූව් වෙන්න ඕනේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ තනකට වෙලා ඉඳගෙන බොහෝම මේ කම්මැලිකමේ බොහෝම ඊටාම සෙමින් වැඩ කරන්න කියන එකම නෙමෙයි මේකේ අදහස. නමුත් අර තමන් වෙනදට ඔටෝමැටිකලි ගිය විදිහක් තියෙනවනේ. තමන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වුණ විදිහක් තියෙනවනේ. අන්න ඒ ස්පීඩ් එක, අන්න ඒ වේගය කොන්ෂස්ලි ආපස්සට ගන්න. චර්යාව. දැන් මම මෙතනදි කියන්නේ නැහැ මේ මුලින්ම මේ සිතුවිලි ස්ලෝ කරන්න කියන එක. ඒකත් අනිවාර්යෙන් කළ යුතුයි දෙවෙනි ස්ටෙප් එක විදිහට. ඒක වෙනවා. ඇඟ ස්ලෝ කරාට පස්සේ, ශරීරය ස්ලෝ කරාට පස්සේ, ස්ලෝ ඩවුන් කරාට පස්සේ. මොකද හේතුව මේ අපේ කන්ඩිෂන් මයින්ඩ් එක අපේ බොඩි එක බවට පත් වෙලා තියෙන්නේ. පරණ වීඩියෝස් වලත් ඒක අපි පැහැදිලි කරනවා. ඒතකොට පේන් බොඩි එක, ඒ කියන්නේ අපි නොදැනුවත්ව අපේ චිත්ත වේගාත්මක සිරුරට ක්‍රියාත්මක වෙන විදිහ ඔය ඔක්කොම ඉන්නේ බොඩි එකකනේ, ශරීරෙන්නේ. ඒතර මග්ග තොට්ටදී අපි ඕන තරම් ඒක දකිනවා, දැනෙනවා. අපේ ශරීරය තමයි ඉස්සරහට එන්නේ. ඒතර ශරීරය අන්කොන්ෂස් මයින්ඩ් එක බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ශරීරයෙන් එන ඒ චර්යාව වෙනස් කරාම ඒ වෙනස තමයි අර ස්ලෝ ඩවුන් කිරීම, මන්දගාමී කිරීම. ඒක තමන් වෙනදට අන්කොන්ෂස්ලි යන වේගය තමන් කොන්ෂස්ලි මැදිහත් වෙලා, සවිඥානිකව මැදිහත් වෙලා පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරනවා. එතකොට අර රිද්ම් එකේ පරණ අන්කොන්ෂස් රිද්ම් එකේ ශරීරයට ඉන්න බෑ තවදුරටත්.
ඒ කියන්නෙම ඔයා ස්වයංක්‍රීය නෑ, අන්කොන්ෂස් නෑ තවදුරටත්. ඔයාට වෙලාවක් තියෙනවා. හොයලා බලන්න. විමසන්න. මේ ක්‍රියාව හරිද? මේ හැසිරීම හරිද? මේ චිත්ත වේගය හරිද කියන එක සම්බන්ධව. ඒක නිසා සිතුවිලි ස්ලෝ කරන්න ඉස්සෙල්ලා ශරීරය ස්ලෝ කරන එක හරි ප්‍රායෝගිකයි. දැන් එහෙම කරලා බලපුවාම අපිට තේරෙනවා අපි මූව් වෙද්දි හෙට මෙහෙට යද්දි කතා කරද්දි වැඩක් සැලසුම් කරද්දි තමා එදිනෙදා ජීවිතය කරන වැඩ කටයුතු කරද්දී පොඩි මන්දගාමී ස්වභාවය පොඩ්ඩක් ස්ලෝ වුණොත් එහෙම වෙනදා වේගයට වැඩිය අඩු වේගයකින් ඒක කළොත් අපිට හැකියාව ලැබෙනවා අර වෙලාව මේ වෙලාව කියලා කියන්නේ මේ ඔරලෝසුවේ තියෙන වෙලාව නෙමේ යම්කිසි නිදහසක් අපිට ලැබෙනවා තෝරා ගැනීම වෙනුවෙන්. මොනව තෝරා ගන්නද? ඔයාගේ ස්වයංක්‍රීය අනිච්චානුග චර්යාවන් කළ යුතුද නැද්ද කියන එක තෝරා ගැනීම වෙනුවෙන්. එක. අනිත් එක තමයි ඔයාට එහෙම ස්ලෝ වුණාම තේරෙන්න පටන් ගන්නවා මේ ගොඩාක් unnecessary දේවල් වලට අපි රෙස්පොන්ස් කරනවා කියන එක. අත්‍යවශ්‍ය නැහැ මේ දේවල් වලට ක්‍රියාත්මක වෙන්න රෙස්පොන්ස් කරන්න. උදාහරණයකට වාහනේ ඩ්‍රයිව් කරද්දී වෙන වාහනයක යම්කිසි වැරද්දකින් වෙන කෙනෙක්ගේ යම්කිසි වැරද්දකින් මොනවා හරි කලබලයක් වෙන්න යනවා. මොකද ඇක්සිඩන්ට් එකක් වෙන්න ඕනේ නැහැ. යම්කිසි දෙයක් පොඩි දෙයක් වුණ ගමන් අපි දකින්න ඕන තරම්. අපෙනුත් ඒ රියැක්ෂන් එක ඕන තරම් එනවා. එහෙනම් ඒ ඉස්සර වෙලා තියෙන්නේ මොකද්ද මේ බොඩි එක. දැන් බොඩි එක බොහොම ඉක්මනින් පරණ පුරුදු රියැක්ෂන් එක අර හංගගෙන තියෙන ඉමෝෂන්ස් අවස්ථාවක් ආපු ගමන් එළියට දානවා. එතකොට දැන් ඔයා අර යන රිද්ම් එකට වැඩිය ටිකක් ස්ලෝ නම් ඔයාගේ හැසිරීම අන්න ඔයාට අර ඒක unnecessary. ඒක අවශ්‍ය නැහැ. මොකද එතනින් වෙන්නේ ඔයාගේ පේන් බොඩි එකට තව ෆීඩ් කරන එක. තව කැම ටිකක් දෙන එක. එළියෙන් ආව කැම ටික. බනින්න අවස්ථාවක් ලැබුණා කාට හරි. සහ තරහ ගන්න අවස්ථාවක් ලැබුණා. කලබල වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒක නිසාම අපිට හැකියාව තියෙනවා මෙන්න මේ තෝරා ගැනීම වෙනුවෙන් බහින්න. එතකොට ඒ වගේ වෙලාවල් වලට අපිට තෝරගත්ත හැකි මේ අපි ස්ලෝ ඩවුන් නම් මේක unnecessary මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මම මේ යන වැඩේට අද දවසට මගේ ජීවිතේට මේ ඉමෝෂන් එක අවශ්‍ය නැහැ. මේ චර්යාව අවශ්‍ය නැහැ. ඒ වගේ අනන්තවත් චර්යාවන් අපි මේ නිර්පරාදේ එළියට දෙනවා. කෙනෙක් එක කතා කරද්දී අපි ඉක්මනට කතා කරනවා. ඒ කෙනාත් එක්ක ඒ වෙලාවට අවශ්‍ය නැති දෙයක් අපි කතා කරනවා. තීරණයක් ගන්න උවමනා තැන්වලදී ප්‍රශ්නයක් එයි කියලා හිතලා තීරණේ ටිකක් ඉක්මනට දෙනවා. දැන් මේකෙදි කොයි වෙලෙවත් මේ ඉමර්ජන්සි සිටුේෂන් එකකදී දෙන තීරණ හෝ ක්‍රියාත්මක වීම අදාළ වෙන්නේ නැහැ. නමුත් වැඩිපුර අපේ ජීවිතේ තියෙන එහෙම නැති අවස්ථා. දැන් අපිට මොකක් හරි ඍණාත්මක කාරණාවක් නිර්මාණය වෙනවා අපේ රැකියා පරිසරයේ හෝ ගෙදර පරිසරය ඇතුලේ. ඒක නිර්මාණය වුණ ගමන් ඒ ගැටලු අපේ ඉස්සරහට ආපු ගමන් අපි ඒ ඉමෝෂන් එකේ ඉඳගෙනම එකපාරටම ඒකට අවශ්‍ය කරන විසඳුම ගන්න අවශ්‍ය කරන තීරණයට බහිනවා. එතකොට ඔයාගේ
පදනම කොතනද තියෙන්නේ? පදනම තමයි අර ඍණාත්මක ස්වභාවය, චිත්ත වේගය. එතකොට ඇත්තටම ඔයා ඔළුවෙන් නෙමෙයි හිතන්නේ ඇඟෙන්. ඇඟෙන් හිතනවා කියන්නේ පැරණි කන්ඩිෂන් මයින්ඩ් එකකින්. පරණ පුරුදු පරණගත තීරණම තමයි ගන්නෙ. විවිධ විදිහට. එතකොට අපි බලලා මොකද මේ ජීවිතේ එකම විදිහ කියලා. ඉතින් මේක හරි ගැඹුරින් තියෙන බොහොම ප්‍රබල පැටර්න් එකක්. එහෙනම් ඔන්න ඔය ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපිට ෆිසිකලි ස්ලෝ වුණාම අපිට පුළුවන් ස්පේස්නස් එකක් නිර්මාණය කරගන්න අපේ බිහේවියර් එක ඇතුළෙන්ම යම්කිසි තෝරා ගැනීමක් කරන්න. මේක අවශ්‍ය නැහැ, මේක අවශ්‍යයි. මොකද හේතුව අපිට ගොඩාක් දේවල් තියෙනවා මේ එක වෙලාවක ફોકસ කරන්න. සාමාන්‍ය මේ සංකීර්ණ ජීවිතය තුල විශේෂයෙන්ම මේ වර්තමාන ලෝකයේ ඇතුලේ ගොඩක් සංකීර්ණ නිසා දැන් අපි ප්‍රායෝගිකව මේ හොයලා බලුවොත් එහෙම මොකද වෙන්නේ අපේ ඇඟ ඇතුලේ සහ මොළය ඇතුලේ සාමාන්‍ය ජීවිතයේදී වෙන වැඩේ තමයි දැන් උදේ ඉඳලා අපි එක එක වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නේ නැද්දී අපි ඉන්නේ ඒ දවස් ඇතුළේ විතරක් නෙමෙයි. ඒ මොහොත ඇතුළේ විතරක් නෙමෙයි. අසම්පූර්ණ මිනිසෙක් විදිහට ඒ මිනිස්යාව සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කරමින් තමයි ඉන්නේ. බාහිර ලෝකේ මතු පිට ලෝකේ ඇතුළේ. ගොඩාක් අවශ්‍යතා උවමනා තාම මැසුනේ නැති දේවල් පිරිමසා ගන්න තමයි අපි හැසිරෙන්නේ. එතකොට අපිට විවිධ පැතිකඩයන් වල දේවල් වලට එකපාර ફોકસ කරන්න වෙනවා. ඒතර ફોકસ කරද්දී කොන්ෂස් හිටියත් ඔයා මේ මොහොත තුල හිටියත් ඔයා නැගිට වෙලාවේ කොහොමත් බහුතරයක් දෙනාට මේ ඊට පස්සේ තමයි එදා දවස් වැඩ කටයුතු ටික ඔළුවට එන්නේ. බය, සැකය, සාංකාව ඔය සියල්ල එන්නේ ඊට පස්සේ. දැන් එහෙම මේ ફોકસ කරන්න ගියාම කොන්ෂස් හිටපු කෙනෙක් වුණත් මේ මොහොතේ ප්‍රැක්ටිස් එකේ ඉන්න කෙනෙක් වුණත් ඒක උපරිමයෙන් කරන්න පුළුවන් යම්සි ලිමිට් එකක් එනවා. අරක ගැනත් බලන්න ඕනේ, මේක ගැනත් හිතන්න ඕනේ, ඊළඟට වෙන දේ ගැනත් හිතන්න ඕනේ, අනාගතය ගැනත් හිතන්න ඕනේ, අතීතයේ දේවල් ගැනත් හිතන්න ඕනේ, තැවෙන්න ඕනේ. ඔක්කොම ටික කොන්ෂස්ලි දරා ගන්න පුළුවන් සීමාවකට අපේ මොළය එනවා. ඊට පස්සේ අපිට නොදැනුවත්වම එයා අර අපි මේ මනෝවිද්‍යාවේ පාවිච්චි කරන්නේ මේක මම දන්නේ නැහැ මෙතන සුදුසු නැද්ද කියලා. නමුත් තේරුම් ගැනීමේ පහසුවට අර එයාවම ආරක්ෂා කරගන්න, මොළය ආරක්ෂා කරගන්න එයා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒක තමයි ඔයාට මීට එහා මේ ඔය තොරතුරු එක්ක ඔය කරන්න තියෙන දේවල් එක්ක ඔය දැවීම් තැවීම් සහ ඔයාට ඔය ඒ දේවල් මැනේජ් කරගෙන ඉස්සරහට යන්න බෑ. ඒක නිසා අපි ඉක්මනින් මේ ඊළඟ තැනට යන්. ඒක තමයි මල් ළඟ තියෙනවා පුරුදු පැටර්න්ස් ටිකක් යට. මේ ශරීරය ඇතුලේ තියෙනවා. ඉක්මනට ඒකට ඔයා shift වෙන්න. ඔයා මාරු වෙන්න එතනට. ටක් ගාලා අපි ඒකට මාරු වෙනවා. ඒක තමයි අර unconscious patterns වලට mind patterns සහ ශරීරයේ ඒකට බොහොම සූදානමින් ඉන්නේ. පුරුදුයි. ටක් ගාලා අපිට නොදැනුවත්වම අර consciousness එක unconscious වෙනවා. ඊට පස්සේ ඔන්න අපි එතන ඉඳන් අපිට පොඩි නිදහසක් ලැබෙනවා. ඒක තමයි වැදගත්ම කාරණාව. ඒ කියන්නේ බහුතරයක් මිනිස්සු මේ unconscious වෙන්නේ නිදහස වෙනුවෙන්. හැබැයි ඔවුන් දන්නේ ඒ නිදහස ඔවුන්ට ලැබෙන්නේ හිර කූඩුවක් ඇතුලේ බව. ඒ හිර කූඩුව වෙන මොකක්වත් නෙමෙයි මේ අපේ unconscious condition mind එක. පරණ පුරුදු අත්දැකීම් මත ගොඩනැගුණ ඒ unconsciousness එක. ඒ නිදහස ලැබුණ ගමන් ඔයාගේ අර consciousness එක නැතුව යනවා. ඊට පස්සේ ඔයා
අර අපි හදාගත්ත කෘතිම පැටර්න්ස් වලට හැදුන කෘතිම නිදහස ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්න වලට විසඳුම් වලට යනවා, තැවෙනවා, දැවෙනවා, කල්පනා කරනවා, එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් කල්පනා කරනවා. එහෙම ඇවිදිනකොට ඇවිදිනවා නෙමෙයි, වටපිට බලනවා නෙමෙයි. ඒ ක්‍රියාවත් එක්ක තව ඔළුවේ වෙනම සෙල්ෆ් ටෝක් එකක් යනවා. හැම වෙලෙම අභ්‍යන්තර කතනයක් යනවා. සංවාද කරනවා ඇතුලින්. විවිධ ඉමෝෂන්ස් වලට ප්‍රතිචාර දක්වනවා. ඒතකොට හරි පහසුවෙන් වැඩ 3-4කට එක සැරේ අවධානය යොමු කරනවා. අනාගතය ගැන හිතනවා, ඒකට බයත් වෙනවා, අතීතය ගැන කලකිරෙනවා, පසුතැවෙනවා, ආපහු හදා ගන්නවා. ගෙදර අය ගැනත් හිතනවා, තමන් ගැනත් හිතනවා, ආයතනයේ ප්‍රශ්න ගැන හිතනවා. පොඩි පොඩි දේවල් වලට කලබල වෙනවා. එතකොට ඒ අතරතුර අපිට පොඩි පොඩි මේ සතුට හිතන දේවලුත් වෙනවා. මම බොහොම හොඳට මේ දේ මේ ඕකම් කරානේ. මම හොඳට එයත් එක්ක කතා කරානේ. මම හරි දක්ෂ ලෙස හැසිරුණානේ වෙලාවේ. හැබැයි ඔව් පරණ පුරුදු විදිහට. එතකොට වළක්වන්න බෑ අර මේ තැවීම දැවීම. මොකද මේ පරණ පුරුදු ස්වභාවය ශරීරයෙන් අන්කොන්ෂස්ලි ඒ මෝඩ් එකේ තමයි යන්නේ. ඒක නිසා තමයි මම යෝජනා කරේ ස්ලෝ ඩවුන් වෙන්න. එදිනදා ජීවිතයේදී යම් තාක් දුරකට තමාගේ පැරණි බිහේවියර් එකේ ඒ වේගය අඩු කරන්න. මොකද මේ වේගය නිසා තමයි ඔයාව අන්කොන්ෂස්නස් එකට බොහොම ඉක්මනින් ඇදගන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ඔයාගේ චින්තනයත් ස්ලෝ ඩවුන් වෙනවා. ඔයාගේ සිතුවිලි යන ස්වභාවය යන වේගය ස්ලෝ ඩවුන් වෙනවා. දැන් කරලා බලන්නකෝ. දැන් වැඩක් කර ඉන්නදී වෙනදට වැඩිය ටිකක් ස්ලෝ වෙනවා. තමයි ඉන්නේ ඉරියව්ව වෙනස් කරද්දී උනත් ස්ලෝ වෙන්න පුළුවන් යම් තාක් දුරකට කොන්ෂස්ලි. එතකොට මේ වෙන දේ තමයි තින්කින් එකේ යම් කිසි ප්‍රශ්නයක් ගෙනල්ලා දුන්නත් මතක් කරලා දුන්නත් ඔයාට බොහොම හොඳ තේරීමක් කරන්න ඉඩක් ලැබෙනවා. මොකද ශරීරයේ ඉස්සර වෙන්නේ නැති හින්දා වෙනදා වගේ අර ස්පීඩ් එක ඇඟේ නැති හින්දා ශරීරය ඉස්සර වෙන්නේ නැහැ. ටක් ගාලා ඔළුවට එනවා ඒ ප්‍රශ්නේ ආපු ගමන් මේක මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මේ වෙලාවේ හිතන්න ඕන දෙයක් නෙමෙයි. මේ වෙලාවේ මම මේ යම් කිසි තැනක ඉඳගෙන හෝ හිටගෙන හෝ ඇවිදිමින් හෝ වැතිරිලා හෝ ඉන්නවා. That's it. එච්චරයි. එතනින් එහාට මේ වෙලාවට මේ වැඩේ අවශ්‍ය නැහැ. හැබැයි ඒක ගැන හිතන්න අවශ්‍ය නම් මම අදාළ වෙලාවේදී ඒක හිතනවා. සැලසුම් කරනවා. කොලයක් පෑනක් අරන් ලියනවා. ඉමේජින් කරන්න ඕන නම් අනාගතය පිළිබඳව චිත්‍ර රූපමවන්න ඕන නම් ඒ චිත්‍ර රූපය මවලා ඊට පස්සේ අහපුව මේ මොහොතේ එනවා. ඒක තුලම ඉන්න ඕනේ නැහැ. හුස්ම ගන්න පුළුවන් මට. නැතු හුස්ම අමතක වෙලා යන්නේ නැහැ. ඉනර් බොඩි අවයර්නස් එක ඇතුලේ තියෙන සජීවී ස්වභාවය සහ අර ඉමෝෂන්ස් එහෙම යන විදිහ ගැන යම් කිසි අවධානයක් තියාගෙන ඉන්නත් පුළුවන්. මොකද හේතුව ෆිසිකලි ස්ලෝ. ඒතර වැදගත්ම කාරණාව තමයි ඔයාට හැකියාව තියෙනවා යම්කිසි තේරීමක් කරන්න හැම වෙලෙම මේ ස්ලෝනස් එකත් එක්ක මේ මන්දගාමී ස්වභාවයත් එක්ක. ඒ නිසා ප්‍රායෝගිකව මේ මොහොත පාවිච්චි කරනකොට මේ මොහොත කියන ඒ එක්සර්සයිස් එක අපි කරනකොට දිනපතා ජීවිතේදී මෙන්න මේ
approach එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා ඕක දැන් කල් දාන්න එපා. මේ වෙලාවෙ ඉඳලම ටිකක් ස්ලෝ වෙන්න. බය වෙන්න එපා මේ අහල පහල ඉන්න අය, තමාගේ වටපිටාවේ ඉන්න අය, පවුලේ ඉන්න අය තමන් දිහා මේ අමුතු විදිහට බලයි. මොකද්ද මේ වෙලා තියෙන මෙයාට? සහ මේ මොකක්ද මේ වෙනස කියලා ඒ වගේ එකක් ඔයා හදාගන්න අවශ්‍ය නැහැ. මොකද ඒක මේ කෘත්‍රිම ස්ලෝ වීමක් නෙමෙයි, මන්දගාමී ස්වභාවයක් නෙමෙයි. ඔයා ඒක හරියට තමන්ගේ ශරීරයට මේ මෙසේජ් එක දුන්නාම එයා ඒ ගානට ඒක හදාගන්නවා. මේ අනවශ්‍ය මන්දගාමී ස්වභාවයක් එයා හදාගන්නේ නැහැ. නමුත් වෙනදට වඩා ඔයාගේ රියැක්ෂන්ස් ඔටෝමැටිකලි ඉන රියැක්ෂන්ස් ටික නවත්තනවා. එතකොට ඒකේ අතිරේක වාසිය තමයි සිතුවිලි ස්ලෝ වෙනවා. ස්පේස්නස් එකේ ඉන්න පුළුවන්. අන්න ඒ මන්දගාමී ස්වභාවය, අන්න ඒ හිදැස, අන්න ඒ ස්පේස්නස් එක ඇතුලේ ඉඳලා ඔයා සිතුවිලි නිකුත් කරනවා, කල්පනා කරනවා, වැඩ කරනවා, කතා කරනවා. එතකොට ඒක එන්නේ අර පරණ කන්ඩිෂන් මයින්ඩ් එකෙන් නෙමෙයි. කන්ඩිෂනලි එන thoughts නෙමෙයි. කන්ඩිෂනලි එන thinking එක නෙමෙයි. කොන්ෂස්නස් එකෙන් ඉපදෙන සිතුවිලි තමයි එන්නේ. ඒතර ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන්, ඔයාගේ රැකියාව වෙනුවෙන්, ඔයාගේ පුද්ගලික ජීවිතයේ තීන්දුව తీරන වෙනුවෙන් ඔයා පාවිච්චි කරන්නේ අන්න ඒ සිතුවිලි දාමය. ඒක දාමයක් නෙමෙයි එකත්. බොහොම පිටිසුදු සිතුවිලි ඔයාට මේ මන්දගාමී ස්වභාවයේ ස්පේෂනස් එකෙන් අරගන්න පුළුවන්. එහෙමනම් ස්ලෝ ඩවුන් වෙන්න. තමාගේ පරණ වේගය ආපස්සට ගන්න. ඒකට ඇඩික්ට් වෙන්නේ නැතුව. ඔයාලට තේරෙයි ජීවිතේ විශාල වෙනසක්. ප්‍රැක්ටිස් එකට දැම්මම වහින්න ප්‍රතිඵල බොහොම ඉක්මනින් ඔයාට අත්දකින්නට ලැබේවි. හමු වෙමු ඉදිරියටත්. ඔබට ජය.